Guru FM. What it all? Good morning. May I help you, sir? good morning. අනිවාර්යයෙන්ම ඔයාගේ උදව්ව අවශ්‍යයි. මේකේ බොස් ඉන්නවද? Sir, you are Mr. මම රිපෝටර් කෙනෙක්. කපුටු ඇස පත්තරෙක්. Yeah, කපුටු ඇස. ඒ මොන ජරා පත්තරයක්ද, sir? ජරා පත්තරයක් නෙමෙයි ළමයෝ. ඒක හොඳ පත්තරයක්. කරුණාකරලා මට ඕගොල්ලන්ගේ බොස් පොඩ්ඩක් මුණ ගැහෙන්න පුළුවන්ද? චුට්ටක් ඉන්න බොස් මේ වෙලාවේ හදිසි වැඩක්. මට කියන්න මිස්ටර් ඔයාලගේ පත්තරේ මොකක්ද නම? කටුසු ඇස කිව්වනේ. අයියෝ කටුසු ඇස නෙමෙයි ළමයෝ කපුටු ඇස. නාරි කපුටු ඇස. චි ඒ නම එක ඇත්ත. මේ ඒ පත්තරේ නැද්ද මේ ෆ්‍රන්ට් පේජ් එක? තියෙනවා ෆ්‍රන්ට් පේජ් එකක් තියෙනවා. ඒක අනිවාර්යෙන් තියෙන්න බෑ ළමයෝ. ඉස්සරහ තියෙන එකනේ ෆ්‍රන්ට් පේජ් එක. ෆ්‍රන්ට් පේජ් එක නෙමෙයි අයියෝ. මං කිව්වේ ෆ්‍රන්ට් පේජ් එක. අර විනෝද පිටුවනේ අර ෆන්. මේ විනෝද පේජ් එක. ඒක තියෙනවා. ඇයි මිස් මොකද එහෙම ඇහුවේ? ඇත්තද? ෂන්නීයමයි. මේ පොඩ්ඩක් ඉන්න. මං ගෙදරින් එනකොට ගෙනාපු නයි මස්කට් කෑල්ලක් ඇති හෑන්ඩ් බෑග් එකේ. පොඩ්ඩක් ඉන්නකෝ. තියෙනකෝ කටායනකෝ. ආයියා. ඇඟිල්ලත් හැපුවා. ඌයියා. මිස්ගේ ඇඟිල්ල දෙක කුණුරහට හැපුණේ. මං ඒත් හිතුවා මේ කජුමදයක් වෙන්නේ නැති කියලා. මේ මොකද හිතන්නේ බා මිස් මෙහෙම ඇහුවට. මොකෝ ඒ නයි මස්කට් කෑල්ල මගේ කටේ ඔබලා ඔයා මාව වසඟයට ගන්න හිතුනේ මොකද ඔයාට? මේකයි මිස්ටර් රිපෝටර් අයියා. මගේ බියුටි බොඩි එක දැන් ඉන්නම ෂේප් අප් වෙගෙන එනවා. අනේ ඇත්තද? ඉතින් මොකද කරන්නේ දැන්? ඔකට සුදු ලුණු ටිකක් යහමින් තම්බලා බිව්වන. අයියෝ what nonsense අනේ. මං කිව්වේ මගේ බොඩි එක දැන් මොඩලින් කරන තරමට බියුටි වෙලා ෂේප් වෙලා තියෙන්නේ. ඉතින් ඔයා අයියට පුළුවන් නම් ඔයා අයියලගේ පේපර් එකේ ෆන් පේජ් එකේ මාව ප්‍රොමෝට් කරලා දෙන්නකෝ. හරි. ඔහොම කියන්නකෝ. ඒකයි මේ නේද? හරි. මං කළා දෙන්න. මේ ළඟදිත් හොඳ බොඩිස් ටිකක් අපි ෆොටෝ කළා. ඔව්. අපට සුළු දේවල් මේක ප්‍රශ්නේ නැහැ. එතද ෂන්නීයමයි. කවුද ඒ ගර්ල්ස්ලා? හොඳ ෂේප් බොඩිස්ද? ෂේප් එක නම් මොකද්ද කියලාවත් හොයාගන්න බෑ. ඒවා මේ ඩෙඩ් බොඩිස් වගේක්. මේ ඔන්න මේ කුලට යන්නේ. Come in. Good morning, sir. මම මේ ඇල්ජුවන් ලගිනගේ සර්. මේ උපකට්ටු කපුටු ඇස පත්තරේ. මෙතනින් පොඩ්ඩක් වාඩි වෙන්නද සර්? වාඩි වෙන්න. thank you. මිස්ටර් ඇල්ජුවන් කිව්වා නේද? මං ඇල්ජුවන්. මට රිසෙප්ෂනිස්ට් කෝල් කරලා කිව්වා පත්තරේකින් ඇවිල්ලා කියලා. මේ ඉතින් මොනවද අපෙන් කරන්න ඕනේ? මෙහෙමයි සර්. දැන් අපේ ඔය කපුටු ඇස පත්තරෙන් තමුන්නාන්සේලාගේ ව්‍යාපාර ගැන හොඳ පබ්ලිසිටි එකක් ලබා දෙනවා. ආයි කතා දෙකක් නෑ. ඒ වගේම සත්‍ය හෙලි කරනවා සර්. එසේ කිරීම තුලින් හාල් 3-5 ටිකක් ගෙදර අරගෙන යන්න ඔය සුළු සන්තෝෂ මුදලක් දන්නේ නැද්ද? ඉතින් පොඩි ඒ වගේ එකක් ඉල්ල ගන්නවා මම. මිස්ටර් එල්ජුවන්. ඕගොල්ලන්ගේ පත්තරේ පිටුවක් සාමාන්‍යයෙන් කොච්චර විතර මහජනතාවට ප්‍රයෝජනවත්ද? විශාල ප්‍රයෝජනවත් පත්තරයක් අපේ කපුටු ඇස පත්තරේ සාම්මපල්ලා. නේද මං අහන්නේ ඒක නෙමෙයි. ඕගොල්ලන්ගේ පත්තරේ පිටුවකින් හොඳට ලෙහෙන්නේ නැති වෙන්න බත් පාසලයක් ඔතන්න පුළුවන්ද? අන්න ඒක මට දැනගන්න ඕනේ. ඒකෙන් බැරිද? මේ යකා නම් මේ වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද කොහෙද? මෙහෙමයි මිස්ටර්. මේ ඇත්ත වශයෙන්ම කියනවනම් බත් ඔතන්න පුළුවන්. දැන් ඔය හුඟක් හෝටල් වල ගන්න අපේ පත්තරේ. ඒක තමයි. ඉතින් දැන් මොනවද අපෙන් කරන්න ඕනේ? මට පොඩකින්ද මට ඉස්සෙල්ලම කියන්න ඔබතුමාගේ නම මොකද්ද? මම ඇවිල්ලා විලිනේරිස්. විලිනේරිස්. මම මල්ලි බියනේරිස්. අපි දෙන්න තමයි මේ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරු. හරි. එතකොට ඔබතුමා විලිනේරිස් මල්ලි බියනේරිස්. එතකොට මොකද්ද සර් මේ සමාගමේ නම? මේක ඇවිල්ලා සීමා සහිත විලිබිය එන්ටර්ප්‍රයිසස් ඇන්ඩ් කම්පැනි. සීමා සහිත විලිබිය එන්ටර්ප්‍රයිසස් ඇන්ඩ් කම්පැනි. හරි හොඳයි. මට කියන්න සර් මේ සමාගමෙන් සාමාන්‍ය මොනවද සර් කරන ප්‍රධාන කාර්යයන්? අපි ඇවිල්ලා අතිමහත් සේවාවක් අවිවේකී ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යනවා. කියන්න පුළුවන්ද සර් මොනවද කියලා මට? මෙහෙමයි. අපි කරන්නේ උදේ ඉඳන් හැන්ද වෙනකන් දෙමහල්ලු රස්සාවට යන පවුල් වල අවශ්‍ය කරන සෙත් සාන්ති කරන්න කොන්ට්‍රැක්ට් බාර ගන්නවා. සෙත් සාන්ති මට ඒක තේරුන්නේ නැහැ සර් පොඩක් විස්තර. තේරුන්නේ නැහැ කියන්නේ මේමනේ දැන් ඒ කියන්නේ ඔහෙට සිංහල තේරෙන්නේ නැහැ කියන එකද කියනකො ඉස්සෙල්ලා? නෑ සිංහල තේරුණා ඔහෙ කිව්වද තේරුන්නේ නැහැ සර්. ඒකයි මම මෙහෙමයි. දැන් වැඩ රාජකාරි බහුල කාර්ය බහුල පවුලක් ඉන්නවා කියලා හිතන්න. හිතාගත්තා. ඒගොල්ලන්ගේ ළමයෙකුට සෙනසුරු අපලයක් ඒ රාෂ්ටකයක් ලබනවා කියලා හිතන්නකෝ. ඒ වෙනුවෙන් කපුටු දානයක් බෝධි පූජාවක් යන්ත්‍රයක් දාන්න ඒ උදවියට අවශ්‍යතාවය ඉහෙට උඩින් තිබුණත් වෙලාවක් නැහැ. මොකද කාර්ය බහුල නිසා. අන්න හරි. හරි සර්. ඉතින් අපි ඒගොල්ලෝ වෙනුවෙන් ඒ කටයුතු කරලා දෙනවා. කොටින්ම කියනවා නම් නවග්‍රහ අපල සෙත් ශාන්ති කල්සන් මට වචන කියන්න බෑ මට කන්සන්
consultant and undertakers and බලු කපුටු දාන ස්පෙෂලිස්ට්ලා අපි. හරි සර්. කෙල පොඩ්ඩක් පියදා ගන්න සර්. හරි. ඒක හරි. හොඳයි මිස්ටර් විලිනේරිස් මහත්මයා මට කියන්න දැන් පොඩ්ඩක්. සර් කිව්වා. මිස්ටර් කිව්වා. දැන් මහත්තයා වුණා කමන්නේ මොනයක් කියන්කෝ. හරි මේ දැන් මට කියන්නකෝ මේ සෙත් සාන්ති කරන විදිය ගැන කියන්නකෝ. කෙරෙන්නේ මෙහෙමයි. ඔව්. අපේ සංචාරක අලවි කලමනාකරුවන් ඒ කියන්නේ සේල්ස්% එන්නේ කි වචන කියනවා. සේල්ස් මේකයි සර්. නෑ දෙන්නටම බෑ වගේ. හරි කමන්නේ ඕනේ. එහෙම අය ගයක් ගානේ අපි ගම් දනව් සිසාරා පියාඹගෙන යනවා. නෑ පයින් යනවා. තාම මේගොල්ලන්ට පියාඹන්න තටු නෑනේ. හරි. ඉතින් එහෙම ගිහිල්ලා සර්. එහෙම ගිහින් සෑම නිවසකම ඉන්න වැඩිහිටියෝ මුණ ගැහිලා ඒගොල්ලන්ගේ හඳහන් කොපි ඉල්ලගෙන නොමිලේ ලැප්ටොප් පරිගණක ඇසුරෙන් පරික්ෂා කරලා බලනවා මොකාද ලබලා ඉන්නේ රාහුද කේතුද බ්‍රහස්පතිද සෙනසුරුද ඕන එකක්. එහෙම බලනකොට අපට අහුවෙනවා ඔක්කොම අපල උපද්දරව. දැන් මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතකොට හඳානේ හොඳ කාලයක් ලැබලා තියෙන අය සෙට් වුණොත් මොකද කරන්නේ? ඒක කවදාවත් වෙන්නේ නෑ. හොඳ කාලයක් ලබන්න හම්බ වෙන්නෙම නෑ මිනිස්සුන්ට. බොරු කතානේ. කරන්න බෑනේ. දැන් බලන්න බ්‍රහස්පති මහදසාව කියන්නේ අන්තිම හොඳ කාල දසාවක් නේ කෙනෙකුට. ඉතින් ඒ කාලේ ලැබුවා කියලා පොල් ගෙඩිය ලාභ වෙනවද? සෙට් එකේ පෙට්‍රෝල් ගාන අඩු වෙනවද නෑනේ. ඉතින් ඒක කොහොමද හොඳ කාලයක් වෙන්නේ? බ්‍රහස්පති කියන්නේ එහෙම අමාරු කාලයක් ඒකට. නෑ මම කියන්නේ හොඳ රාජයෝග තියෙන ඒ වගේ අය සෙට් වෙන්න පුළුවන් නේ. වාසනාවන්ත අය. නෑ එහෙම වෙන්නේ නෑනේ. අපේ ලැප්ටොප් පරිගණක වලට කාවද්දලා තියෙන සොෆ්ට්වෙයාර් වල කවදාක්වත් හඳහනක නරකක් මිස හොඳක් පෙන්වන්නේ නෑ. එහෙම තමයි අපි හදලා තියෙන්නේ. ඒවා අපේ කම්පැනි සීක්‍රට්. ඔව් සීක්‍රට්. එහෙමද? ඔව්. පොඩ්ඩක් ඉන්න මං ඒ ගැන සටහනක් දාන්න ඕනේ. මොකද සටහන? ලියන්නේ එහෙම නෑ. බැක් කරකවන අත අනිත් පැත්තට තේරුණාද? එහෙම කොහොමද මම පත්තරකාරයෙක් නේ. මම මගේ යුතුයකම සත්‍ය එලි කිරීම මහත්මයා. පොඩ්ඩක් ඉන්න මං ලියනවා. සත්‍ය එලි කරනවා. ඔව්. ආයෙ එලි කරනවාකෝ. අත සොත්තු උනාට කමන්නේ නෑනේ නේ. අත සොත්තු උනාට කමන්නේ නෑනේ. එලි කරනවාකෝ එහෙනම්. නෑ මම ලියන්නේ මොකද සත්‍ය නැති වුණා කියලා ප්‍රශ්නයක් නෑනේ. ඉස්සෙල්ලා ජීවත් වෙලා ඉන්න බෑ. ඉතින් මහත්තයා විස්තර කියන්නකෝ. නේ වෙනවා. ඔව්. දැන් අපි ඒ විදියට නොමිලේ හඳහම් පරීක්ෂා කරලා ඒගොල්ලන්ගේ දෝෂ අල්ලගෙන ඒ ගේ දොරකට ඉඳන් ධනිස්ස උඩ ලැප්ටොප් එක තියාගෙන ඊට පස්සේ පෙන්눔 කරන අපල උපද්‍රව වලට මෙන්න මේ විදිය සාන්ති කර්ම අපි යෝජනා කරනවා පහසු මිලට. හරි. දැන් මට කියන්න අනුපිළිවෙලින් කොහොමද මේ මොනවද කරන සෙත් සාන්ති? ඔව් ලියා ගන්නකෝ. ලියා ගන්න. මම ලියා ගන්නද? ඔව්. අත කඩන්නේ නෑ. නෑ අත කඩන්නේ නෑ. ඒ අනිත් ඒවා ලියුවොත් බෙල්ල කරගන්න. හරි. ඕනම කෙනෙකුගේ සෙනසුරු අපල, රාහු අපල, කේතු අපල, ඒ රාෂ්ටක මාරක අපල ඕනෑම අපලයක් සඳහා නවග්‍රහ පූජා, දුගී මගී යාචක දාන, බලු කපුටු දාන, සෙත් කවි ඕනම දෙයක් අපි ඔවුන් වෙනුවෙන් කරලා දෙනවා. ඒ කියන්නේ දැන් කාට හරි හෙන හුරා ලැබලා තියෙනවා නම් ඔයාලා එයා වෙනුවෙන් ඒ පූජා පවත්වනවා. ඒකයි ඔය කිව්වේ. හරිනේ? අන්න හරි. මේක විශේෂ සේවාවක්. අපගේ පාරිභෝගික රස්තියාදු වෙන්නේ නෑ. අපි ළඟට එනවා සුළු මුදලක් ගෙවලා වැඩේ කරගන්න පුළුවන්. මේ දැන් කොහොමද ඔය අය කිරීම මහත්මයා? අය කරන්නේ මෙහෙමයි. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ධර්ම අපලයක් තියෙන කෙනෙකුට අපි කන්ටිනියු පූජාවක් තියෙනවා දවස් 7ක්. 8 වෙනි දවසේ අපි බලු කපුටු දාන්නේ දීලා කාක නිලක් අල්ලපු මුද්දක් දාලා ලස්සනට අපල දුරු කරලා දෙනවා. රුපියල් 25000යි අය කරන්නේ. හඳහන් කොපියයි සල්ලි විතරයි අවශ්‍ය. වෙන නූල් පොටක් අවශ්‍ය නැහැ. කිසි කෙනෙක් එන්න ඕනේ නැහැ. කිසි කෙනෙක් බලන්න ඕනේ නැහැ. තමුන් අදහන ආගමක් අදහගෙන නිදහසේ රස්තා කරගෙන ඉන්න පුළුවන්. අපි වැඩේ කොල්ල දෙනවා. ඇත්ත වශයෙන්ම ඔවැනි පූජාවක් තියෙනවා කියලා කියන්නේ සමහරුන්ට අනාගත බත්කට කටේ දාගන්න වෙලාවක් නැති කාර්ය බහුල මිනිස්සුන්ට මේක අනගිය අවස්ථාවක්. හරි විශිෂ්ටයි කාලෝචිතයි. අන්න දැක්කනේ. නැනවතා තේරුම් ගන්න. ඒක තමයි. බිලාලිකා මේ ඔය යාචක දාන වලට ගෙනාපු ඇඹුල් කේල් ගෙඩියක් තියෙනවා නම් ගෙනත් දෙන්නකෝ මේ මිනිස්සයාට. කවුද ඇයිදුම් කොටම නේද? හරි. පොඩ්ඩක් ඉන්න ටෙලිෆෝන් එක රින් වෙනවා. Hello, good evening, Velibi Enterprises. Yeah, speaking. ගල්මේදා කමු කොහෙද ඉන්නේ දැන්? පිටකොටුවේ. ඔව්. කාය කපුරු දාන්නේද? අර අයියාසේ කාර්යයේ සෙනසුරු අපලේ. ඉතින් මිනිස්සු ඔකට පිටකොටුවට ගියේ මොකටද? බලනවා කොටුවේ කපුරු දාන්නයක් දෙන්න නම් ලක්ෂ 10ක්වත් යන්න වෙයිනේ. සුවල්ප කපුරු තෝගයක් දොතන. පිටකොටුවට ගියේ මොකටද? මේ හලෝ මේ අහනවා පිටකොටුවට කපුරු දාන්න දෙන්න යන්න එපා. ඔතන කපුටු වැඩි. ඔය කපුටේ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න තැනකට ඇවිල්ලා දාන්නයක් දෙන්න. ඔක මොන විකාරයක්ද කරන්නේ? ලාභේ ගන්න හදනවද? සෝරි මහත්තයා බලන්න මේ පිටත් කළා ඌ පිටකොටුවට ගිහිල්ලා බලු කපුටු දාන්නයක් දෙන්න. පිටකොටුවේ සුවල්ප කපුරු ලක්ෂ 10ක්වත් යයි.
ඒක තමයි. මේක නම් අනගි භවනීය සමාජ සේවාවක්. මම ලියන පත්තරේට ලස්සන ආටිකල් එකක් මිස්ටර්. ඔව් ආයි නියම එකක් දෙනවා. අන්න ඒකනේ. මේ බිලාලිකා තව ඇඹුල් ගෙඩියක් ගේන්නකෝ මේ මනුස්සයට කන්න. මේ කවුද මිත්‍ර ඇල්ජුවන් මොකද්ද කියන්නේ? ඇල්ජුවන්. මේ දැන් ඔය පත්තර රස්සාවට වඩා කාලා බීලා ඉන්න පුළුවන් රස්සාවක් තියෙනවා මයි ගාව දෙන්නම් කැමතිද? මේ හොඳ චූන් ජොබ් එකක්ද? චූන් කියන්නේ මෙහෙමයි. මේ මුලින්ම රුපියල් 1000ක් ගෙවලා ලියාපදිංචි වෙන්න ඕනේ ඉස්සෙල්ලා අපේ ආයතනේ. හරිද? ඔව්. ඇත්තම කියනවනේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද මේ දැන් අපි දාන බාර ගන්නවනේ කොන්ට්‍රැක්ට් දාන. ඒ දාන බාර ගත්තාම දාන කන්න මිනිස්සු නෑ අපිට. ඔව් දාන කන්න මිනිස්සු නෑ. ඉතින් අපි හොඳ වැදගත් මහත්තුරු ලියාපදිංචි කරගන්න ඕගොල්ලෝ වගේ අය මේ දාන කන්න. වැදගත් මහත්තුරු දාන කන්න? ඔව්. දැන් ඔයා දන්නවද හොඳ රස්සාවල් කරන වැදගත් මහත්තුරු පොරකක ඇවිල්ලා මෙතන මාසෙට 1000 ගානේ දීලා ලියාපදිංචි වෙනවා මේ දානේ වළඳන්න. ඔව්. මට නම් විශ්වාස කරන්න බෑ මිස්ටර්. බොරු කියනවද මන්ද ඔය? මිනිස්සුયો අද කාලේ රුපියල් 1000කින් මාසයක් උදේට චයිනීස් කෑම් වේල් කන්න පුළුවන්ද කියලා කියන්නේ නිකමට මට කියන්න. මාසයක් තියා දවස් දෙකක්වත් කන්න බෑනේ. මේ දැන් එතකොට ඔය හීල් දානේ විතරද? ඇයි දවල් දානෙට මේ මහත්තුරු වෙන්නේ නැද්ද? දවල්ට කොහමද එන්නේ? දවල්ට මේ මහත්තුරු රස්සාවට යන්න ඉපේ. උදෙන්ම ඇවිල්ලා හීල් දානේ කාලා පින් දීලා බස් එකට දුවනවා. අන්න එහෙමයි මහත්තුරුගේ වැඩ. එතකොට හැබැයි අර දුගී මගේ යාචකාදීනට කියන වචන නියමාර්ථය එන්නේ නෑනේ නේද? ඇයි දානේ වළඳන්නේ හොඳ රස්සාවල් කරන වැදගත් මහත්තුරුනේ. වට තේරුණාද? හරි හලෝ ඒ උනාට මම කියන එක අහනවකෝ. දැන් මාසෙකට රුපියල් 40000ක් පඩි ගන්න කෙනෙක්ගේ දෛනික වේතනය කීයද? දල වශයෙන් 1200ක් 1000 නෑ වැඩි. හරියට කිව්වොත් 1330 දැන් කැල්ලෙක් ගහලා බලන්න. රයිට්. එතකොට ඔය පාරේ හිඟා කන කෙනෙක්ගේ දෛනික ආදායම කීයද බලමු. සමහරු ඉන්නවා දවසට 5000 පන්නනවා. 5000. දැන් ඒතකොට බලනවා යාචක දුගී මගී කියලා කියන්නේ වැදගත් මහත්තුරුන්ටද නැත්නම් පාරේ ඉන්න හිඟන්නන්ටද? මාස් පඩි කරන රස්සාකාරයෝ යාචකින්ටත් අන්ත තමයි. ඒක හරියටම හරි. පොඩක් ඉන්න ආයි ෆෝන් එක. හලෝ විලිබි එන්ටර්ප්‍රයිසස්. ඔයාද? මං උනා කත්තම කෙනෙක් කියලා. කො පුතා පන්තිකින් ආවද? පන්සල් යන්න තියෙනවා. කවද අදද? අද නම් බෑ අද බෑ. පස්සේ. මොකද්ද? ළමයාට අපල තියෙනවා. ඉතින් පූජාවක් තිබ්බන හරිනේ. කාටද අප්ප ඕකට වෙලාව තියෙන්නේ? පස්සේ බලමු මං තියෙනවා. බලනවා මිස්ටර්. අපි මෙතන පණ දාගෙන හම්බ කරන්න වෙහෙතෙනවා. ගෙවල් වල ඉන්න අපේ හාමිනේලා අරේ ළමයින්ට මේ පූජා තියන්න ලෑස්ති කරනවා. කොහෙද ඕකට වෙලාවක් තියෙන්නේ? වෙන වැඩ නැතුවද අපිට? අන්න ඒක වැදගත් පොයින්ට් එකක්. ඉන්න මං ඒක සටහන් කරගන්නකම් පොඩ්ඩක්. ඒ අත කඩා ගන්න ඕනේද? නෑ ඒක ඕනේ. හරි. නෑ ඕනේ. හරි. මේ වගේ වයිතින් හිරු පටි රෝල් වලින් විතරමයි ඈ.